දැක්කද මේ දැන් රෑ වතුර නාලා ටවල් එකකින් ඔතෝගෙන ඉන්නේ. ෂැම්පු දාලා නාලා තියෙනවා. අර ඇඟේ වතුර තියෙනවනේ. ඒ වතුර බහින්න මෙහෙම තමයි ඉන්න ඕන. ඔය දැක්කද? තාම ඒ ටෙලිෆෝන් එකත් කන්න හදනවා. හරි බලන්න කොච්චර ලස්සනද කියලා. පොඩ්ඩක්වත් ජරාව නැක්කෙල්ටුනේ. ඇයි ෂැම්පු දාලා හොඳට අතුල්ලා හොදන්නේ. හොදලා ටැංකියට දානවා නාන්න. පයිපෙන් සබුන් ටික ඇරලා ඉන් පස්සේ නානවා ටැංකියට හොඳට නාලා ගන්න එන්නවා. ඔය දෙකේ දැන් නිදා ගන්න වෙලාව දැන් රේ නාලා තියෙන්නේ. උදේ එකපාරට නෑවා. දැන් රේ නාලා තියෙන්නේ. දැන් යා නිදා ගන්න තම තමයි සෙට් කරලා තියෙන්නේ. එයාට මේ රැට නිදා ගන්න. ඔන්න බලන්න මේ ටවල් එකෙන් දැන් ඔතෝගෙන ඉන්නේ. බලන්න මොනද කරනවයි කියලා. යා ඔහෝ බිත්තර සුදු මදේට හුඟක්ම කැමතියි. කුකුල් මස් කනවා, මස් මාළු ඕන දෙයක් කනවා. කුකුල් මස් වලටත් කැමති බිත්තර වල සුදු මදේටත් කැමතියි. ඔන්න කන හැටි. හරිද? අපි කන විදිහ තමයි යාත් කන්නේ. නෝමල් කෑම හරියන්නේ. අර ගව කෑම, කුකුල් කෑම ඒව නෙවෙයි එයා කන්නේ. එයාට ඕන මස් මාළු බිත්තර කුකුල් මස් ඕන. දෙක එනාත් එක ගන්න. ටවල් එකකින් බහින්න කැමති නෑ. අර සීතල ගතිය අනිත් එක AC එක දාලා තිනවා. මේ වතුර තියෙනවනේ. අර වතුර ටික බැස්සෙන් පස්සේ තමයි ඇවිල්ලා ඇඟ පිහදාගන්නේ යාගේ කටෙන්. දෙකද කොච්චර පිරිසුදු කියලා. බලනවා වීඩියෝ. ඕකේ දැන් හරි එන්න එළියට ටවල් එකකින් එති දාන්න.